උඹනේ මම හැම මේ කුප්පි ක්ලාස් කියන්නේ මොකද්ද කියලා. ඉදා දන්නේ තියන්කෝ බන් නිවාඩු දවසේ. කුප්පි ක්ලාස් එකක් කියලා කියන්නේ මෙහෙම concept එකක්. අපේ medical students ලා especially කොළඹ campus වල medical students ලා ඉගෙන ගන්නකොට ඒගොල්ලන්ගේ senior අයියලා junior නංගිලා මල්ලිලාට classes දාන්න ඉස්සර. ඉතින් ඔය classes ඉස්සර කරන්නේ අර කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන ඒක වටේ සෙට්ලා තමයි ඔය පොඩි class දාන්නේ. ඉතින් ඕකෙන් තමයි ඔය කුප්පියක් දාන්න නැත්නම් කුප්පි class කියන concept එක ආවේ. ඕක ඇත්තටම ලංකාවේ medical college ගිය නොගිය කට්ටිය දන්නේ නැති වෙති. නැත්නම් ඕක medical faculty කරන අනිත් faculty කීයද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි කුප්පි class කියන්නේ ඔන්න ඔකට තමයි. ඉතින් ඔය කුප්පි class වලට යන ජුන්නොන්ට මම කියන්නේ ඔයගොල්ලන්ගේ සීනියර්ස්ලා හොඳට යමක් ඉගෙනගෙන ඉන්න කට්ටියනේ. ඒගොල්ලන් උගන්වන එකේ ඔයගොල්ලන්ටත් යහපතක් වෙනවා, ඒගොල්ලන්ටත් යහපතක් වෙනවා. It is always good to discuss information. එහෙම තමයි අපි අපේ දැනුම ටේබල් කරගන්නේ. ඒ කියන්නේ නැත්නම් දැනුම අපි ප්‍රවර්ධනය කරගන්නේ ඩිස්කෂන් එකේ. අන්න එක මතක තියාගන්න. මේක මම සීනියර් අයියලට කියන්නේ ඔයාලා කුප්පි ක්ලාස් එකේ කුප්පි පදිදුම වුණාට කමක් නැහැ. හැබැයි දුකාන අයිය වෙන්න ගිහිලා නම් ජීවිතේ විනාශ කරගන්න නම් එපා.